සුබ දවසක් සියලු දෙනාටම 2025 වර්ෂයේ 5 වන මාසය තුල සිදු වූ වැදගත් ග්‍රහ ගෝචරයන් දෙකක් පිළිබඳව තමයි මම අද කතා කරන්න යන්නේ. 2025 5/14 වන දින ගුරු ග්‍රහයා මිථුන රාශියට ගෝචර ගමනින් පැමිණි අතර 2025 5/18 වන දින රාහු ග්‍රහයා කුම්භ රාශියටත් කේතු ග්‍රහයා සිංහ රාශියටත් ගෝචර ගමනින් පැමිණියා. එතකොට දීර්ඝ කාලයක් එක් රාශියක් තුල රැඳී සිටින ග්‍රහයින් වන රාහු කේතු සහ ගුරු ග්‍රහයින්ගේ මෙම ග්‍රහ ගෝචරය පුද්ගලිකව එක් එක් ජන්මියාට මෙන්ම ලෝක මට්ටමෙන්ද විශාල වෙනස්කම් සිදුවීමට ඉඩ තිබෙන කාලයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. මෙතන විශේෂත්වයන් කීපයක්ම තියෙනවා. එක් විශේෂත්වයක් වන්නේ ගුරු ග්‍රහයා මිථුන රාශියට ගෝචර වුණ අතර ගුරු ග්‍රහයා සාමාන්‍යයෙන් වසර කාලයක් එක් රාශියක රැඳී සිටියත් මේ අවස්ථාවේදී සිය ගමන් වේගය වැඩි කරමින් අතිචාරී ආකාරයෙන් තමන්ගේ රාශිය මාරු කිරීමක් සිද්ධ වෙනවා. අනෙක් කාරණය වන්නේ ගුරු ග්‍රහයා වායු රාශියක් වන මිථුන රාශියට ගෝචර වනවත් සමගම රාහු ග්‍රහයාද තමන්ට සුව පහසු තමන්ගේ බලය පතුරවිය හැකි වායු රාශියක් වන කුම්භ රාශියට ගෝචර වීමයි. එතකොට රාහු ග්‍රහයා කුම්භ රාශියට ගෝචර වීම තුල රාහු ග්‍රහයාගේ පස්වන දෘෂ්ටිය ගුරු ග්‍රහයාට එල්ලවීමක් සිද්ධ වෙනවා. මෙතනදී වායු රාශීන් බලවත් වීමක් සිදුවන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. එතකොට මේ වායු රාශීන් තුලින් පුද්ගලයන් නව අදහස් බිහිවීමක් දක්නට ලැබෙනවා පුද්ගලයන් තුල. ඒ වගේම අලුත් දේවල් නව සොයා ගැනීම වලට පුද්ගලයන් පෙළඹෙන කාලයක් හැටියට හඳුනා ගන්න පුළුවන්. නව නිර්මාණ කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන කාලයක් හැටියටත් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම නව ව්‍යාපාරික අදහස් බිහිවන කාලයක්. ඒ වගේම මේ වායු රාශීන් වල මෙම ග්‍රහයින් බලවත් වීම තුළ අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න ඉන්න අයටත් ඒ සඳහා වෙනදා නොතිබුණු අදහස් එළබෙන සහ ඒ සඳහා යොමු වන කාලයක් හැටියට අපිට මේ ග්‍රහ ගෝචරය හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔය AI තාක්ෂණය වැනි දේ වැඩි වශයෙන් මේ කාල සීමාව තුළ පැතිරීම දක්නට ලැබෙනවා. එතකොට ඔන්ලයින් මාධ්‍යෙන් කරන කටයුතු වල වැඩි වර්ධනයක් සිද්ධ වෙනවා. පුද්ගලයන් අලුත් දේවල් ඉගෙන ගැනීමට, සොයා බැලීමට, අලුත් වීඩියෝ බැලීමට යොමු වන කාලයක්, අලුත් පොත්පත් කියවීමට යොමු වන කාලයක් හැටියටත් අපිට මෙය හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ කාරණා ඊටා වේගයෙන් සමාජය තුළ සිදුවීමක් අපිට මේ ග්‍රහ ගෝචරයත් සමග දක්නට ලැබෙනවා. ඒ වගේම සමාජය තුළ නොයෙක් තොරතුරු වෛරල් වන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම ගුරු ග්‍රහයාගේ මේ අතිචාරී ගමන නිසා ඇතැම් විට ඒ වෛරල් වන තොරතුරු වල සත්‍ය අසත්‍යභාවය පිළිබඳව පුද්ගලයන් සොයා නොබලා ඒවා විශ්වාස කිරීමට පෙළඹෙන ආකාරයක්ද දක්නට ලැබෙයි ඉදිරි කාලයේදී. ඒ වගේම අපි ගුරු ග්‍රහයාව ජ්‍යොතිෂය තුල ජීවකාරක ග්‍රහය හැටියට තමයි හඳුනාගන්නේ. මෙම ජීවකාරක ගුරු ග්‍රහයා රාහු ග්‍රහයාගේ දෘෂ්ටියට ලක්වීම මත ඇතැම් විට සමාජය තුල වාතය මගින් බෝ වන රෝගයන් පැතිරීමේ ඉඩකඩකුත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හඳුනා ගැනීමට අපහසු රෝගී තත්වයන්ද සමාජය තුළ වෙනදාට වඩා වැඩි වශයෙන් මේ ග්‍රහ ගෝචරයත් සමග දක්නට ඉඩ ලැබේ. ඒ වගේම ගොඩාක් දුරට ඉදිරියේදී මේ ග්‍රහ ගෝචරයත් සමග අධ්‍යාපන කටයුතු, ඒ වගේම ආගමික කටයුතු, ඒ වගේම යම් සේවාවන් ලබා දීම වැනි කටයුතු එම ස්ථානවලට නොගොස් ඔන්ලයින් මාර්ගයෙන් සිදු කිරීමට අවශ්‍ය වටපිටාව සැලසෙන කාලයක් හැටියටත් අපිට හඳුනා ගන්න පුළුවන් වෙයි.